ආටපිටි වලින් අලු රොටි හදන විදිය මං අද කියලා දෙන්නම්. රසයි ගුණයි දෙකම තියෙනවා. බඩ පිරෙන්න කන්න පුළුවන්. එන්නකෝ අපි හදන විදිය බලමු. මුලින්ම අපි ආටපිටි ග්‍රෑම් 300ක් අරගන්න ඕනේ. ඒකට මම රසායන වලුණු දාගෙන ඊළඟට තෙල් මේස හැඳි 2ක් විතර දාගන්නවා. දැන් අතින් මේ වගේ හොඳට මික්ස් කරගමු. තෙල් එක හොඳට මික්ස් වුණාම මේ වගේ පොඩි පොඩි කැට හැදෙනවා. ඊට පස්සේ තමයි අපි මේකට වතුර දාගන්නේ. වතුර ටික ටික දාගන්න. ආටපිටි වලට වතුර ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. පාන් පිටි වලට වගේ. පිටි ගතිය තියෙන තැන් වලට වතුර ටික ටික දාගෙන අපි මේකෙන් ඩෝ එක හදාගමු. මේක යන්තම් ඝන ඩෝ එකක්. හරිම ලේසි හදාගන්න. ඊළඟට මං භාජනයේ වටේට තෙල් ටිකක් ගාලා ඩෝ එක උඩටත් තෙල් ටිකක් ගාලා මේක වහලා තියාගන්නවා. විනාඩි 10ක් 15ක් විතර තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ අතරතුරේ අපි අල මිශ්‍රණය හදාගමු. මුලින්ම අපි පෑන් එකට තෙල් මේස හැන්දක් දාගමු. ඒක රත් වුණාට පස්සේ ඉඟුරු සුදුලුණු පේස්ට් එකෙන් මේස හැන්දි එකමාරක් විතර මන් දාගන්නවා. ඔයාට පුළුවන් ඉඟුරු සුදුලුණු පුංචි වෙන්න කපාගෙන උනත් මේකට දාගන්න. හොඳ සුවඳක් එද්දී අබ තේ හැඳි භාගයයි සූදුරු තේ හැඳි භාගයකුත් දාගන්නවා. දැන් මේකත් හොඳට මික්ස් කරගමු. ඊළඟට කපාගත්තු ලුණු ගෙඩි භාගයකුයි අමු මිරිස් කඩලකුයි මේකට දාගන්නවා. මේ වෙලාවේ ඔයා කැමති නම් හීනියට ලියාගත්තු කොච්චි කඩලක් දාගන්න පුළුවන්. ටෙම්පරාදු වීගෙන එද්දී කහ කුඩු තේ හැඳි කාලයි අමු පහේ තේ හැඳි භාගයකුයි කෑලි මිරිස් සැර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ මම මේකට තඹගත්තු අලගෙඩි 2ක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු. රසායන ලුණු ටිකකුත් දාගන්න. ඉතින් මේ විදිහට තමයි මම අල මිශ්‍රණය හදාගන්නේ. අල මිශ්‍රණය මම භාජනයකට දාලා මේ වගේ කොටස් වෙන් කරගන්න. ඔයාට කට්ලට් එක වගේ මේකෙන් ගුලි හදලා අයින් කරගන්නත් පුළුවන්. අල මිශ්‍රණය කොටස් 6කට බෙදාගත්තු නිසා ඩෝ එකත් මම කොටස් 6කටම බෙදා ගන්නවා. ඊට පස්සේ කොටස් ටික මේ වගේ බෝල කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට බෝඩ් එකට ආටපිටි ටිකක් දාලා මේක අපි අන්තම් පැතලි කරගමු. මේ වගේ ගානට පැතලි කරගෙන මැදට අල මිශ්‍රණයෙන් කොටසක් තියාගමු. අල මිශ්‍රණය මේ වගේ ඇතුළට වෙන්න වටෙන් වහගමු. මේ විදිහට සීල් කරගත්තට පස්සේ අපි මේක පැතලි කරගමු. මේක පැතලි කරද්දී ගොඩාක් අත තද කරලා කරන්න එපා. එහෙම වුණොත් වටෙන් අල මිශ්‍රණය එළියට එනවා. මේ වගේ ගානට කරගත්තට පස්සේ රොටි ටික පුච්ච ගන්න තියෙන්නේ. අනිත් පැත්ත හැරෙව්වහම ඔයාට පුළුවන් බටර් හරි තෙල් ටිකක් හරි බ්‍රෂ් කරගන්න. ඉතුරු රොටි ටික හදාගන්නකම් මම මේ වගේ රෙදි කෑල්ලකින් වහලා තමයි තියාගන්නේ. එතකොට ගොඩාක් සොෆ්ට් ගතියට තියෙනවා. මේක මාරම රසයි. try කරලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ. තවත් කෑම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාට සුබ දවසක්.